ඔයාලට දැන් අඩුයි ධම්ම? ටිකක් අඩුයි. කැපුම ආවට වඩා? ඔව් ආවට වඩා ටිකක් අඩුයි නේ. ඇවිදිනකොට මේව කරනකොට ඇවිදිනකොට පොඩ්ඩක් හිතෙනවා. ඒ ඇවිත් ගොඩාක් දුරට අඩුයි. දනිස් දෙක කැක්කුමනේ. එතකොට අර අපි පත්තුව දැම්මේ ඒ පත්තුව දැම්ම කකුල ඉරිවැටිලා තුන මට බිම මේ ඇවිදින්න බැරුව තිබුණේ සිමෙන්ති පොළවේ. දැන් පත්තුව දැම්මට පස්සේ සිමෙන්ති පොළව ඇවිදින්න ගන්න පුළුවන්. අම්මට එදාකේ නැවෙන්න ගන්නත් පුළුවන් කියලා කිව්ව නේද? දැන් පොඩ්ඩක් ඉස්සරහට වඩා මේ කකුලේ නියපොතු කපා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා නැවෙන්න බැරුව කිව්වනේ අම්මට හිටියේ. නැවෙන්න බැරුව මම හිටියේ. ඊට පස්සේ මේ කකුලේ නියපොතු කපා ගන්න බැරුව තුණා. ඊට පස්සේ ඒ බෙහෙත් ගාලා දවස් දෙකෙන් නියපොතු කපා ගන්න. නියපොතු කපා ගන්න පුළුවන් වුණා දවස් දෙකකින් පස්සේ. ඔව් දවස් දෙකකින් පස්සේ නියපොතු කපා ගන්න පුළුවන් වුණා. ගොඩක් දුරට ඉතින් මට මේ සනීපයි ඉතින් අර අම්මා ආවට වඩා ගොඩක් සනීපයි. 80ක් වගේ වෙන්න. 80ක් විතර සනීපයි. මම අර ගොඩක් පරක්කු වෙලානේ ආවේ. ඒකයි මේ ටිකක් තව මේ අමාරුයි. අසපුව කළුතර 077 29 75 488